ආයුෂ බොහෝ වේවා කියලා මේ වීඩියෝ එක බලන හැමදෙනාම සාදරෙන් පිළිගන්නවා. සාරාසංඛ්‍යයේ කල්පලක්ෂයක් පෙරම් පුරලා අප මහා ගෞතම බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා. ඒ මහා උත්තමයන්න් වහන්සේගේ මහා දහම් සංඝ කරකැවී ගිය ශ්‍රේෂ්ඨ ධාතුන් වහන්සේ නමක් තමයි දන්ත ධාතුන් වහන්සේ කියන්නේ. ඉතින් ඔයා මහනුවර දළදා මාලිගාවට ගිහිල්ලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම දළදා වහන්සේ වැඳ පුදා ගන්න ඔයාටත් හැකි වෙලා ඇති. ඉතින් මිත්‍රෝනි, ඈත අතීතයේ පටන්ම මේ ශ්‍රී ලංකාදීපයේ යම් පුද්ගලයෙක් රජකමට පත් වෙනවා නම් දළදා වහන්සේගේ බාරකාරීත්වය අනිවාර්ය වෙනවා. ඉතින් ඔයා මේ වෙනකොටත් දන්නම ඇති දළදා වහන්සේ එලි දැක්වීම මේ වෙනකොටත් සිද්ධ වෙනවා කියලා. ඉතින් ජාති කුල මල ආගම් ભેද මේ කිසිවක් නොතකා එකම මනුෂ්‍යයන් මෙන් දළදා වහන්සේ වැඳ පුදා ගැනීම මේ වෙනකොටත් සිද්ධ වෙනවා. ඉතින් මිත්‍රෝනි, මේ වීඩියෝ එකෙන් මම කියන්න ආවේ මේ ගැන නෙමෙයි. මම මනුෂ්‍යයන්ගේ දැකපු ඊටමත් අයහපත් ගති ලක්ෂණයක් තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාට කියන්න ආවේ. ඉතින් අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් වන දන්ත ධාතුන් වහන්සේව වැඳ පුදා ගැනීමට මහනුවර රාජධානියට නැත්නම් දළදා මාලිගාවට මිනිසුන් පැමිණියා. ඉතින් මෙහෙම ආපු මිනිස්සුන්ගෙන් මාධ්‍ය වේදිකෝ අහනවා කොහොමද දළදා වහන්සේව වැඳ පුදා ගැනීමේ අත්දැකීම කියලා. ඉතින් මිත්‍රෝනි, මේ මොහොතේ මේ සියලුම මනුෂ්‍යයන් ලබා දෙන පිළිතුර තමයි හොඳයි. අපි හොඳින් සතුටින් මේ දළදා වහන්සේ වන්දනාමාන කරා. මේක නම් හිතා ගන්නවත් බැරි අත්දැකීමක් වුණා අපිට. ඇත්තටම හොඳයි. දළදා වහන්සේව අපි භක්තියෙන් වන්දනාමාන කරා. ඉතින් මිත්‍රෝනි, සියලුම මනුෂ්‍යයන් මෙන්න මේ වගේ පිළිතුරු තමයි මාධ්‍යයට ලබා දුන්නේ. ඉතින් මේ සියලුම මනුෂ්‍යයන්ගේ භක්තියට මම හිස නමා ගෞරව කරනවා. ඒක ඇත්තටම හොඳ දෙයක්. ඉතින් මිත්‍රෝනි, මේ කාරණාවෙන් ටිකක් ඔබට ගිහිල්ලා බැලුවොත් ඔයාට දෙවෙනි මානයක් පේන්නේ නැද්ද? ඇත්තටම ගෞතම බුදුරජාණන් වහන්සේට ගෞරව කරන අපි, මෙච්චර ගෞරව කරන අපි, ඇයි මාරයාගේ සරණ ගිහින් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් පිහිට පතන්නේ? ඉතින් මේ මහා කරදරයක් වෙන මේ සංසාර සාගරයෙන් එතර වෙන්න ගෞතම බුදුන් වහන්සේගේ ධර්මයත් අපිට මනා පිටුවහලක් වෙනවා. හැබැයි ඉතින් කොහොමද ඒ සරණ යන්නේ? මේ පෘථග්ජන ලෝකයේ අපි ඉඳගෙන කොහොමද මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සරණ යන්නේ? මෙන්න මේ ප්‍රශ්නයත් සියලුම සත්වයා තුළ තියෙනවා මිත්‍රෝනි. ඇත්තටම මිත්‍රෝනි, ඔයා ගෞතම බුදුරජාණන් වහන්සේට සාදු සාදු කියලා වඳිනවා නම් ඇයි මේ අන්ධෙක් වගේ මාරයාගේ පස්සේ යන්නේ? ඇත්තටම මිත්‍රෝනි, ඔයා එහෙම වෙන්න එපා. බුදුන් වහන්සේගේ මාර්ගයේ යන වීරයෙක් වෙන්න. ඉතින් මනුෂ්‍යයන්ගේ විතරක් නෙමෙයි සියලුම සත්වයන්ගේ තියෙන ගතියක් තමයි එහෙට මෙහෙට දෙපැත්තට ඇද ඇද ඉන්න එක. මොන පැත්තටද බර උනේ? ඒ පැත්තට ගොඩක් බරයි. ඉතින් මිත්‍රෝනි, එහෙම වෙන්න එපා කියන පණිවිඩයක් දෙන ගමන් එහෙනම් අදට අපි මේ වීඩියෝ එකෙන් සමු අරගෙන යනවා. එහෙනම් ඔයාලට සුබම සුබ දවසක් වේවා.